පසුගියදා නිමවට පත් වූ පන්දුවාර 2020 තුන්කොන් ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීළඟට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමගින් පන්දුවාර 2020 තරඟ තුනක්. එම තරඟ තුන මෙරටදී පැවැත්වීමටයි සැලසුම් කර තියෙන්නේ. ඒත් දැනටත් මේ වන විට ලෝ පුරා පැවැත්වෙන ප්‍රීමියර් ලීග් තරඟාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙන්වෙන්ව ක්‍රීඩා කිරීමට ගොස් සිටින්නේ. තවද ඉදිරියේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 2020 ලෝ කුසලාන ක්‍රිකට් තරඟාවලිය හේතුවෙන් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියද ලබන වසර දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා. ඒ අනුව තරඟ තුනකින් සමන්විත පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායම ලබන ජනවාරි මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන පළමු 2020 තරඟය ජනවාරි මාස 7 වෙනිදාත්, දෙවන 2020 තරඟය ජනවාරි මාස 9 වනදාත්, තුන්වන සහ අවසන් 2020 තරඟය ජනවාරි මාස 11 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි. මෙම තරඟ තුනම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකහට පැවරුණහොත් හොඳ වෙයිද, නැතහොත් චරිත් අසලංකට නායකත්වයේ බාර දුන්නොත් හොඳ වෙයිද යන්න ක්‍රීඩාශීලී ඔබගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.